උපාධි ගුරු විභාගය සඳහා අරගෙන එන සාමාන්‍ය දැනුම අනුමාන ප්‍රශ්නපත්‍ර වීඩියෝ මාලාවේ දෙවන වීඩියෝ එක තමයි අද අරගෙන එන්නේ. අද සාකච්ඡා කරන්නේ අනුමාන ප්‍රශ්නපත්‍ර අංක 2. ඉතින් අපි වීඩියෝ එකට යමු. ප්‍රශ්න අංක 1 වර්තමාන ශ්‍රී ලංකා ගුරු සේවා ව්‍යවස්ථා සංග්‍රහය බලාත්මක වන්නේ කවදා සිටද? වර්තමානයේ ක්‍රියාත්මක වෙන්නේ 2014 ඔක්තෝබර් 23 දිනැති 1885 අංක 38 දරන ගසට් නිවේදනය මගින් සංශෝධනය කරපු ගුරු සේවා නව ව්‍යවස්ථා සංග්‍රහය. මේක බලාත්මක වෙන දිනේ විදියට ගසට් නිවේදනයේ සඳහන් වෙන්නේ 2008 ජූලි 1 වෙනි දින. ඒ නිසා පළවෙනි ප්‍රශ්නෙට පිළිතුර අංක 2 2008 7යි 1 දින සිට තමයි ශ්‍රී ලංකාවේ නව ගුරු සේවා ව්‍යවස්ථා සංග්‍රහය බලාත්මක වෙන්නේ. ප්‍රශ්න අංක 2 ගුරු සේවයේ ව්‍යුහය අනුව පවතින පන්ති ගණන කොපමණද? ගුරු සේවය පවතිනවා පන්ති 3ක් 1 2 සහ 3 වශයෙන් 2 සහ 3 පන්ති වලට අදාළ ශ්‍රේණිත් පවතිනවා. තුන්වන ප්‍රශ්නය විවෘත පදනම මත 3.1 ශ්‍රේණියට බඳවා ගනු ලබන්නේ කවුරුන්ද? පිළිතුර අංක 1 උපාධිධාරීන් තමයි බඳවා ගන්නේ විවෘත පදනම මත තරඟ විභාගයකින් 3.1 අයන්න කියන ශ්‍රේණියට. හතරවන ප්‍රශ්නය ලෝකය වෙනස් කිරීමට ඔබට භාවිතා කළ හැකි ප්‍රබලම ආයුධය අධ්‍යාපනයයි. මෙම ප්‍රකාශය සිදු කළේ කවුද? මේ ප්‍රකාශය සිදු කළේ නෙල්සන් මැන්ඩෙලා. හතරවෙනි ප්‍රශ්නයට පිළිතුර අංක 3. පස්වන ප්‍රශ්නය 2025 පාසල් සංගණන වාර්තාව අනුව වැඩිම ශිෂ්‍ය සංඛ්‍යාවක් සිටින පාසල් වර්ගය කුමක්ද? වැඩිම ශිෂ්‍ය සංඛ්‍යාවක් සිටින පාසල් වර්ගය තමයි 1 AB පාසල්. වැඩිම පාසල් ගණනක් තියෙන්නේ මොන වර්ගයේද කියලා අහුවොත් පාසල් ප්‍රමාණය ගැන සලකා බැලුවොත් ටයිප් 3 පාසල් තමයි වැඩිම ප්‍රමාණයක් තියෙන්නේ. එතකොට මේකට පිළිතුර වෙන්නේ අංක 3 වැඩිම ශිෂ්‍ය සංඛ්‍යාවක් සිටින පාසල් වර්ගය 1 AB පාසල්. 6 වෙනි ප්‍රශ්නය වැඩිම අධ්‍යාපන කලාප සංඛ්‍යාවක් සහ වැඩිම අධ්‍යාපන කොට්ටාස සංඛ්‍යාවක් ඇති පළාත කුමක්ද? වැඩිම අධ්‍යාපන කලාප සංඛ්‍යාවක් සහ වැඩිම අධ්‍යාපන කොට්ටාස සංඛ්‍යාවක් කියන දෙකම තියෙන නැගෙනහිර පළාතේ. 6ට පිළිතුර අංක පාසල් සංගණන වාර්තාව 2025 සම්බන්ධයෙන් වීඩියෝ එකක් අප්ලෝඩ් කරලා තියෙනවා channel එකට. ඒ වීඩියෝ එකේ සඳහන් කරලා තියෙනවා විශ්ලේෂණාත්මකව කීයක් තියෙනවද අධ්‍යාපන කලාප අධ්‍යාපන කොට්ටාශ කීයක් තියෙනවද කියන එක පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. ඒ වීඩියෝ එක බලපු නැති කෙනෙක් නම් ඔයා ඒ වීඩියෝ එක බලන්නවට අනිවාර්යෙන්ම වැදගත් වෙයි එක්සෑම් එකට. ඊළඟට 7 වන ප්‍රශ්නය පත්වීම් බලධාරියා යන්න ගුරු සේවය සම්බන්ධයෙන් ව්‍යවස්ථාවෙන් අදහස් කරන්නේ කවුද? පත්වීම් බලධාරියා ලෙස ව්‍යවස්ථාවෙන් අදහස් කරන්නේ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නැත්නම් අධ්‍යාපන විෂය භාර අමාත්‍යාංශයේ ලේකම්. එතකොට 7 වෙනි ප්‍රශ්නෙට පිළිතුර අංක 1. 8 වන ප්‍රශ්නය ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවට අනුව ත්‍රිතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව ප්‍රතිස්ථාපනය කරමින් ස්ථාපනය කිරීමට අපේක්ෂිත ආයතනය කුමක්ද? පිළිතුර අංක 2 ජාතික නිපුණතා කොමිෂන් සභාව තමයි පිහිටුවීමට අපේක්ෂා කරන්නේ. 8ට පිළිතුර අංක 2. 9 වන ප්‍රශ්නය 21 වන සියවසේ කුසලතාවක් ලෙස හඳුන්වා දී ඇත්තේ පහත් සඳහන් කුමක්ද? විවේචනාත්මක චින්තනය කියන එක තමයි 21 වන සියවසේ කුසලතාවයක් විදියට දක්වලා තියෙන්නේ. එතකොට මේ ඉතිරි තුනම 21 වන සියවසෙන් ඔබට වූ කුසලතාව විදියට තමයි හඳුන්වලා දීලා තියෙන්නේ. පද්ධති චින්තනය, පරාවර්තක චින්තනය සහ ප්‍රඥාව කියන තුනම 21 වන සියවසෙන් ඔබට වූ කුසලතා. මෙතන විවේචනාත්මක චින්තනය විතරයි 21 වන සියවසේ කුසලතාවයක් විදියට තියෙන්නේ. ඒ නිසා 9ට පිළිතුර අංක 1. 10 වන ප්‍රශ්නය නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සඳහා පදනම සපයන උපාය මාර්ගික කුළුණු ගණන කොපමණද? උපාය මාර්ගික කුළුණු ගණන 5ක් විදිහට තමයි නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල දක්වලා තියෙන්නේ. ඒ 5 තමයි පළවෙනි එක විෂය මාලා සංවර්ධනය, 2 මානව සම්පත් සංවර්ධනය, 3 යටිතල පහසුකම්, 4 ඇගයීම සහ තක්සේරුව, 5 වෙනි එක තමයි මහජන දැනුවත්භාවය හා ප්‍රවර්ධනය කියන්නේ. මේ 5 අනිවාර්යෙන්ම මතක තියාගන්න එක්සෑම් එකට වැදගත් වෙයි. 12 වන ප්‍රශ්නය ජාතික නිපුණතා තක්සේරුකරණයේදී ඇතුළත් වන ප්‍රධාන කොටස් දෙක මොනවාද? ජාතික නිපුණතා තක්සේරුකරණයේ ප්‍රධාන කොටස් දෙක විදිහට දක්වලා තියෙන්නේ සාක්ෂරතා සහ ගණිත තක්සේරුකරණය කියන එක එකක්. ඊළඟ එක වෘත්තීය රුචිකත්ව පරීක්ෂණය කියන එක. පිළිතුර අංක 2. 13 වන ප්‍රශ්නය නව ක්‍රමයේ යටතේ සම්භවන ඇගයීම සඳහා ලබා දී ඇති බර තැබීම කොපමණද? මෙතන සම්භවන ඇගයීම කියන එකෙන් අදහස් කරන්නේ අධ්‍යාපන ක්‍රියාවලිය අතරතුරදී ශිෂ්‍යයාගේ කාර්ය සාධනය ඇගීම කියන එක. ඒ කියන්නේ වාර පරීක්ෂණ වලට සීමා නොවි අධ්‍යාපන ක්‍රියාවලිය අතරතුරදී ශිෂ්‍යයාගේ කාර්ය සාධනය අගයන ක්‍රමයක් තමයි සම්භවන ක්‍රමය කියන්නේ. එතකොට මේ නව අධ්‍යාපන ක්‍රමයේ යටතේ 70%ක්ම බර තැබීම් කරන්නේ මේ සම්භවන නැත්නම් අධ්‍යාපන ක්‍රියාවලිය අතරතුරදී ශිෂ්‍යයාගේ කාර්ය සාධනය ඇගීම කියන එකට. එතකොට 70% තමයි පිළිතුර. 13ට පිළිතුර වෙන්නේ අංක 3. 14 වන ප්‍රශ්නය ප්‍රාථමික අධ්‍යාපනයට අයත් විෂය ක්ෂේත්‍රයක් නොවන්නේ පහත් සඳහන් කුමක්ද?
මව් භාෂාව, ගණිතය සහ සෞන්දර්ය අධ්‍යයනය කියන තුනම ප්‍රාථමික අධ්‍යාපන ක්ෂේත්‍රයට අයිති. එතකොට වෘත්තීය රුචිකත්ව පරීක්ෂණය කියන එක ප්‍රාථමික අධ්‍යාපන විෂය ක්ෂේත්‍රයට අයිති එකක් නෙමෙයි. 14ට පිළිතුරු අංක 3. 15 වන ප්‍රශ්නය සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරනු ලබන අපොස සාමාන්‍ය පෙළ විභාගයේ උසස් ලෙස සමත්ව උසස් පෙළ හදාරන සමෘද්ධිලාභී පවුල්වල සිසුන් උදෙසා ක්‍රියාත්මක ශිෂ්‍යත්ව වැඩසටහන. පිළිතුර වෙන්නේ අංක 1 සිප්දොර ශිෂ්‍යත්ව වැඩසටහන. 16 වන ප්‍රශ්නය 2025 පාසල් සංගණන වාර්තාව අනුව මෙරට ඇති අධ්‍යාපන කලාප හා අධ්‍යාපන කොට්ටාශ සංඛ්‍යාව පිළිවෙලින් දක්වා ඇති විවරණය කුමක්ද? මෙරට අධ්‍යාපන කලාප 100ක් තියෙනවා. අධ්‍යාපන කොට්ටාශ 312ක් තියෙනවා. පිළිතුර අංක 1. 17 වෙනි ප්‍රශ්නය වැඩිම රජයේ පාසල් සංඛ්‍යාවක් ඇති දිස්ත්‍රික්කය 2025 පාසල් සංගණන වාර්තාව අනුව කුරුණෑගල දිස්ත්‍රික්කය. 17ට පිළිතුර අංක 3. 18 වන ප්‍රශ්නය රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය ඇමතිය හැකි කිරි දුරකථන අංකය 19යි 19. 18ට පිළිතුර අංක 4. 19 වන ප්‍රශ්නය 80 වැනි අයවැය යෝජනාවට අනුව 2026 වසරේ ජනවාරි මාස සිට විශ්වවිද්‍යාල සිසුවෙකුට ලැබෙන මාසික මහපොළ ශිෂ්‍යාධාර දීමනාව කොපමණද? පිළිතුර අංක 3 රුපියල් 10000ක දීමනාවක්. 20 වන ප්‍රශ්නය ශ්‍රී ලංකාවේ දෙමළ භාෂාව රාජ්‍ය භාෂාවක් ලෙස පිළිගනු ලැබුවේ කුමන ව්‍යවස්ථා සංශෝධනයෙන්ද? පිළිතුර අංක 1 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන්. 21 වන ප්‍රශ්නය 2025 වසර සඳහා ඉදිරිපත් කළ අයවැය මගින් රාජ්‍ය සේවකයෙකුගේ අවම මූලික වැටුප ලෙස නියම කර ඇති මුදල කොපමණද? පිළිතුර අංක 3 රුපියල් 40000ක මුදලක්. 22 වන ප්‍රශ්නය දිට්වා ආපදාවෙන් බලපෑමට ලක් වූ පාසල් සිසුන්ට පොත්පත් සහ ඇඳුම් පැළඳුම් මිලදී ගැනීම සඳහා එක්වරක් පමණක් ගෙවනු ලැබූ දීමනාව කොපමණද? පිළිතුර අංක 3 රුපියල් 15000ක දීමනාවක්. 23 වන ප්‍රශ්නය ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව මූලික වශයෙන් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත කාල සීමාව කුමක්ද? පිළිතුර අංක 3 2023 2033 කියන වර්ෂ 10ක කාල සීමාව. 24 වන ප්‍රශ්නය අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව මගින් හඳුන්වා දීමට යෝජිත නව ඉගෙනුම් ක්‍රමවේදයක් නොවන්නේ කුමක්ද? නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලින් කියන්නේ නැත්නම් අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවට අනුව කියන්නේ විභාග කේන්ද්‍රීය ක්‍රමයෙන් බැහැර වෙලා මේ අනිකුත් ක්‍රම ඔස්සේ ඉගෙනුම් ක්‍රම වලට යොමු වෙන්න ඕනි කියන එක. එතකොට මේ අනිකුත් ක්‍රම තුන යෝජිත ක්‍රම විදියට ගන්න වලට විභාග කේන්ද්‍රීය ක්‍රමය අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවෙන් බැහැර කරන්න ඕනි ක්‍රමයක් විදියට තමයි සලකන්නේ. එතකොට 24 වන ප්‍රශ්නයට පිළිතුර අංක 3 විදියට තමයි ගන්න වෙන්නේ. 25 වන ප්‍රශ්නය අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදු කිරීමට අපේක්ෂිත පරිවර්තනීය වෙනස සඳහා වූ සම්පාදන අවධිය ලෙස සැලකෙන්නේ කිනම් කාලයේද? පිළිතුර වෙන්නේ වර්ෂ 1. මේකෙදී අදහස් කරන්නේ නව අධ්‍යාපන ප්‍රතිපත්තිමය රාමුව මගින් අලුතින් නිර්වචනය කරලා තියෙන ආයතන වලට අදාළ නීති සහ රෙගුලාසි මේ පළමු වර්ෂයේ ඇතුළත මේ ප්‍රතිපත්ති රාමුව ක්‍රියාත්මක වන වර්ෂ 10න් පළමු වර්ෂයේ ඇතුළත මේ නීති සහ රෙගුලාසි සම්පාදනය කරනවා කියන එක. 26 වන ප්‍රශ්නය නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව 6 ශ්‍රේණිය සඳහා හඳුන්වා දීමට අපේක්ෂා කළ විශේෂ ක්ෂේත්‍ර දෙක කුමක්ද? වැඩිදුර අධ්‍යයන මොඩියුල සහ පරිවර්තනීය කුසලතා මොඩියුල. මේක 2027 වසරේ සිට ක්‍රියාත්මක වීමට නියමිතයි. 27 වන ප්‍රශ්නය කේතකරණය සහ රොබෝ විද්‍යාව කියන විශේෂ ක්ෂේත්‍ර අයත් වන්නේ වැඩිදුර අධ්‍යයන මොඩියුල වලට. 27 වන ප්‍රශ්නයට පිළිතුර අංක 2. 28 වන ප්‍රශ්නය 2025 මහපැපු වාර්තාව අනුව ගුරු ශිෂ්‍ය අනුපාතය කොපමණද? පාසල් ගුරු ශිෂ්‍ය අනුපාතය 15.5යි. 29 වන ප්‍රශ්නය 2026 වසර සඳහා රජය විසින් අධ්‍යාපනය සඳහා වෙන් කිරීමට අපේක්ෂිත ප්‍රමාණය දළදේශීය නිෂ්පාදිතයෙන් කවර ප්‍රතිශතයක්ද? 2.04ක ප්‍රතිශතයක්. 30 වන ප්‍රශ්නය 2026 වර්ෂයට අදාළ මෙරට සම්පූර්ණ පාසල් නිල ඇඳුම් රෙදි අවශ්‍යතාවය ප්‍රධානයක් ලෙස ලබා දුන් රට. පිළිතුර අංක 2 චීනයෙන් තමයි ලබා දුන්නේ. ඉතින් පේපර් එකේ ඉතිරි කෙටි ප්‍රශ්න 20ට යන්න කලින් මේ ගුරු විභාගය සඳහා ඔයාලට මගින් මිලදී ගන්න පුළුවන් PDF කට්ටලය ගැන තමයි මේ සඳහන් කරලා තියෙන්නේ. ගුරු විභාගය සඳහා මිලදී ගත හැකි අධ්‍යාපනික සාමාන්‍ය දැනුම PDF සෙට් එක විෂය නිර්දේශයට අදාළ පහත සඳහන් මාතෘකා සඳහා වෙනම ප්‍රශ්න සහිත PDF මේවා ගොඩාක් විස්තර තියෙන ඒවා නෙමෙයි. සාමාන්‍යයෙන් අනිවාර්යෙන්ම මතක තියාගන්න ඕනේ කෙටි කරුණු ඇතුළත් කරලා හදපු PDF. එතකොට මේ වගේ අන්තර්ගත වෙන්නේ මූලිකම දේවල් විතරයි. අත්‍යවශ්‍යම දේවල් මේ චක්‍රලේඛ වගේ අත්‍යවශ්‍යම දේවල් ටික විතරක් සාරාංශ කරලා අරගෙන ප්‍රශ්න හදලා තියෙනවා. ඉතින් ඔයාලට මේ ටික මිලදී ගන්න ඕන නම් මට මැසේජ් එකක් දාන්න.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට අදාළව PDF එකක් තියෙනවා. ඊළඟට නව ගුරු සේවා ව්‍යවස්ථාව ගැන 2010න් පස්සේ නිකුත් කරපු චක්‍රලේඛවල සඳහන් කරුණු වලින් අහන්න පුළුවන් ප්‍රශ්න. ඊළඟට පාසල් කළමනාකරණ මාර්ගෝපදේශ සංග්‍රහය නැත්නම් විදුහල්පති අත්පොත කියන එකෙන් අහන්න පුළුවන් ප්‍රශ්න. ඊළඟට 2025 පාසල් සංගණන වාර්තාව සහ මහ බැංකු වාර්තා අධ්‍යාපනික දත්ත. මෙන්න මේවට අදාළව ප්‍රශ්න සකස් කරපු ප්‍රශ්න 20ත් 30ත් අතර එක PDF එක අන්තර්ගත වෙනවා. ඒ වගේ PDF සෙට් එක ඔයාලට මගෙන් ගන්න පුළුවන්. ඊළඟට අනුමාන ප්‍රශ්න පත්‍ර 5ක් මේ PDF සෙට් එකට අන්තර්ගත වෙනවා. ඉතින් මේ ගැසට් නිවේදනයේ සඳහන් කරලා තියෙන විෂය නිර්දේශයට අදාළව අහන්න පුළුවන් කාලීන කරුණු PDF සෙට් එක සහ පේපර් සෙට් එක මගෙන් ගන්න ඕනි කට්ටිය මට WhatsApp මැසේජ් එකක් දාන්න. විශේෂම දේ තමයි මීට අමතරව YouTube channel එක හරහා මේ විභාගයේ සම්බන්ධයෙන් වීඩියෝ මාලාවක් තව අරගෙන එන්න බලාපොරොත්තු වෙන ඉන්නවා. අධ්‍යාපනයේ ඉතිහාසය ඊළඟට අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව ගැන. ඉතින් මේ PDF ටික මිලදී ගන්න අයට ඒ වීඩියෝ වලට අදාළ PDF ටිකත් කිසිම අය කිරීමකින් තොරව ඔයාලට එවනවා. ඉතින් මේ සියල්ලම සඳහා අය කිරීම වෙන රුපියල් 500ක් විතරයි. PDF ටික ඕනේ අය මේ WhatsApp නම්බරයකට මට මැසේජ් එකක් දාන්න. හරි අපි පේපර් එකේ ඊළඟ කොටසට යමු. 31 වන ප්‍රශ්නය. 2010-2012 සමයේදී දිවයිනේ පාසල් 1000ක තාක්ෂණික ඒකක පරිගණක විද්‍යාගාර සහ භාෂා විද්‍යාගාර පිහිටුවීමේ ව්‍යාපෘතිය හැඳින්වුවේ කුමන නමකින්ද? පිළිතුර මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර ව්‍යාපෘතිය. 32 වන ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා ස්ථාපිත කර ඇති ප්‍රධානතම පුහුණු ආයතනයක් වන මීපේ ගුරු පුහුණු මධ්‍යස්ථානය ජාත්‍යන්තර මට්ටමින් හඳුන්වනු ලබන නම කුමක්ද? දකුණු ආසියානු ගුරු සංවර්ධන මධ්‍යස්ථානය. එතකොට මේ ආයතනය යුනෙස්කෝ සංවිධානයේ අනුග්‍රහය සහිතව ස්ථාපිත කළ කලාපීය මධ්‍යස්ථානයක්. යුනෙස්කෝ කැටගරි 2 සෙන්ටර් එකක් විදියට තමයි මේක හඳුන්වන්නේ. ගුරු ක්ෂේත්‍රයේ කලාපීය වශයෙන් විශිෂ්ටත්වයක් පෙන්වන නිසා මේක කැටගරි 2 සෙන්ටර් එකක් විදියට හඳුන්වනවා. ඊළඟට දකුණු ආසියානු කලාපයේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ නියැලෙන්නන්ගේ වෘත්තීය සංවර්ධනය සඳහා වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා මේ හරහා. මේකේ කාර්යයන් විදියට ගත්තොත් ගුරු අධ්‍යාපන ප්‍රතිපත්ති සැකසීම, ගුරු පුහුණු මොඩියුල නිර්මාණය සහ අධ්‍යාපනය පිළිබඳ පර්යේෂණ පැවැත්වීම කියන කාර්යයන් ගන්න පුළුවන්. 33 වන ප්‍රශ්නය. ගුරු සේවයේ අධි ශ්‍රේණියට අදාළ තනතුරු නාමයන් දෙකක් දක්වන්න. ගුරු උපදේශක තනතුරු සහ පාසල් වල අංශභාර ප්‍රදානයේ තනතුරු කියන දෙක ගුරු සේවයේ අධි ශ්‍රේණියට අදාළ තනතුරු විදියට අපිට ගන්න පුළුවන්. 34 වෙනි ප්‍රශ්නය. පාසල් පද්ධතිය තුළ විශිෂ්ට සේවාවක් ඉටු කරන ගුරුවරුන් සහ විදුහල්පතිවරු නැගීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පවත්වනු ලබන ජාතික මට්ටමේ සම්මාන වැඩසටහන කුමක්ද? ගුරු ප්‍රතිභා ප්‍රභා වැඩසටහන. 35 වන ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ පාසල් දරුවන් තුළ තිරසාර පාරිසරික පුරුදු වර්ධනය කිරීමේ අරමුණින් පරිසර අමාත්‍යාංශය සහ නෙප්චූන් පේපර්ස් ආයතනය ඒකාබද්ධව ක්‍රියාත්මක කරන ලබන වැඩසටහන කුමක්ද? එඩියු සයිකල්. 36 වන ප්‍රශ්නය. ජාතික ගුරු දින සැමරුම් දිනයේ යෙදී ඇත්තේ කවදාටද? ඔක්තෝබර් 6. 37 වන ප්‍රශ්නය. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන සිසුන් සඳහා මහපොළ ශිෂ්‍යාධාර ක්‍රමය හඳුන්වා දුන් පුද්ගලයා ලලිත් ඇතුළත් මුදලි මහතා. 38 වන ප්‍රශ්නය. 2025 වසරේ නිල වශයෙන් විවෘත කරන ලද ශ්‍රී ලංකාවේ ත්‍රිභාෂා අධ්‍යාපන පාසල කුමක්ද? පොළොන්නරුව ජාතික ත්‍රිභාෂා පාසල. 39. GEMP යන කෙටි යෙදුමෙන් අදහස් වන්නේ කුමක්ද? සාමාන්‍ය අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘතිය හෙවත් ජෙනරල් එඩියුකේෂන් මොඩර්නයිසේෂන් ප්‍රොජෙක්ට් කියන එක. එතකොට මේ සාමාන්‍ය අධ්‍යාපන නවීකරණ වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ ලෝක බැංකුවේ ආධාර මත. මේක එතකොට මේ සාමාන්‍ය අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘතිය අරමුණු 3 විදිහට අපිට ගන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපන ක්‍රමය නවීකරණය කිරීම, ඊළඟට අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ අධ්‍යාපන පද්ධතියේ කළමනාකරණය ශක්තිමත් කිරීම කියන අරමුණු 3 තමයි මේ වැඩසටහනේ අරමුණු 3 වෙන්නේ. ඊළඟ ප්‍රශ්නය. නිදහස් අධ්‍යාපන පනත බලාත්මක වූයේ කවදා සිටද? නිදහස් අධ්‍යාපන පනත බලාත්මක වුණේ 1945 ඔක්තෝබර් 1 වෙනිදා සිට. 41 වන ප්‍රශ්නය. ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක කරන ලබන ජාතික කියවීම් ප්‍රවර්ධන වැඩසටහන අරුණු දොර. 42 වන ප්‍රශ්නය. ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවේ සඳහන් පරිදි ගුරු වෘත්තිය ප්‍රමිති කිරීම සඳහා පිහිටුවීමට යෝජිත නව ආයතනය කුමක්ද? ස්වාධීන ගුරු වෘත්තීය සභාව. 43 වන ප්‍රශ්නය. අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය සහතික කිරීම සඳහා පිහිටුවීමට යෝජිත යාන්ත්‍රණය කුමක්ද? ජාතික තත්ත්ව සහතික සහ ප්‍රතිතන යාන්ත්‍රණය.
44 වන ප්‍රශ්නය වර්තමානයේ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරන්නේ කවුද? නාලක කළුවැව මහතා. 45 වන ප්‍රශ්නය ක්ලීන් ශ්‍රී ලංකා පාසල් මට්ටමේ ජාතික වැඩසටහනෙහි තේමාව කුමක්ද? අධ්‍යාපන පද්ධතිය තුළ සතුට සපිරි පාසලක්. 46 වන ප්‍රශ්නය COVID-19 වසංගත සමයේ ශ්‍රී ලංකාවේ පාසල් දරුදරියන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා රජය විසින් හඳුන්වා දුන් නිල අධ්‍යාපන වැඩසටහන් මාලාව හැඳින්වූයේ කුමන නමකින්ද? ගුරුගෙදර. 47 වන ප්‍රශ්නය මෙම ගුරුගෙදර අධ්‍යාපනික වැඩසටහන් මාලාව විකාශනය කරනු ලබන ප්‍රධාන නාලිකා මොනවාද? ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ චැනල් I සහ නේත්‍රා ටීවී නාලිකා ඔස්සේ ප්‍රධාන වශයෙන් විකාශනය වේ. 2025 වසරේ ලෝක ළමා දින සැමරුම් තේමාව කුමක්ද? ආදරෙන් සුරකින්න අපට ලොව දිනන්නට. 49 වන ප්‍රශ්නය 2026 අයවැයෙන් අඩු ආදායම්ලාභී පවුල්වල ආබාධ සහිත දරුවන් පාසල්වලට යොමු කිරීම දිරිමත් කිරීම සඳහා යෝජිත මාසික දීමනාව කොපමණද? රුපියල් 5000ක දීමනාවක්. 50 වන ප්‍රශ්නය ශිෂ්‍ය පාර්ලිමේන්තුව ස්තර 4කින් සමන්විතයි මොනවාද? පාසල් ශිෂ්‍ය පාර්ලිමේන්තුව, කලාපීය ශිෂ්‍ය පාර්ලිමේන්තුව, පළාත් ශිෂ්‍ය පාර්ලිමේන්තුව සහ ජාතික ශිෂ්‍ය පාර්ලිමේන්තුව. ඉතින් මේ තියෙන්නේ ගුරු විභාගය සම්බන්ධයෙන් සාමාන්‍ය දැනීම් ප්‍රශ්න පත්‍රය සඳහා ඔයාලට මගෙන් මිලදී ගන්න පුළුවන් PDF ටික. මේ PDF ටික ඕනි කෙනෙක් ඉන්නවා නම් මට WhatsApp message එකක් දාන්න මේ නම්බර් එකට. මේ PDF ටික මිලදී ගන්න ඔයාලට ගුරු විභාගයේ දක්වා YouTube channel එකෙන් අරගෙන එන සියලුම වීඩියෝ වල PDF කිසිදු අය කිරීමකින් තොරව නොමිලේ එවනවා. ඉතින් මේ සියල්ලම සඳහා අය කරන්නේ රුපියල් 500ක් විතරයි. ඕනෑ අය ඉන්නවා නම් මට WhatsApp message එකක් දාන්න.